තව විශේෂ දෙයක් තියෙනවා. කන් යොමු කරගෙන අහන්න මේ විශේෂ දේ. මේ කාරණාව මොහොතක් හිතන්න. බුදුරජාණන් වහන්සේ මව් කුසෙන් ඉපදෙනකොට ලුම්බිනි සල්වන උද්‍යානයේ වස්තු 7ක් ලෝකෙට ඒ වෙලාවෙම පහළ වුණා, 8ක් පහළ වුණේ නැහැ. ඒ වෙලාවෙම අද අම්මා කෙනෙක්ගේ බඩෙන් දරුවෙක් ඉපදෙනකොට ඒ මොහොතේම දරුවෝ 1000ක්වත් ඉපදිලා ලෝකේ. තිරිසන් සත්තුන්ට හරි. මගේ බුදුරජාණන් වහන්සේ ලුම්බිනි සල් උයනේ ඉපදෙනකොට තුන් ලෝකෙම 7යි ඒ වෙලාවේ පහළ වුණේ. 8ක් නෑ. එකක් තමයි ඒ ජයසිරි මහා බෝධීන් වහන්සේ. අනිත් වස්තුව තමයි යසෝදරා. අනිත් වස්තුව තමයි මහා බෝධිසත්වෝ නිවනට කැඳාගෙන යන කාන්තකස්සයා. අනිත් වස්තුව තමයි චන් නැමැති. අනිත් වස්තුව තමයි කාලුදා යමාත්‍යා. අනිත් වස්තුව තමයි සතර මහා නිදානේ. නිදාන 4ක් පහළ වෙනවා. එක නිදානයක දොර ඇරලා වස්තුව බෙදන්ට ගියොත් එහෙම සිදුහත් කුමාරයාගේ ආයුෂ ඉවරුණත් වස්තු ඉවර වෙන්නේ නැහැ. එවැනි නිදාන 4ක් පහළ වුණා. අහසින් යන ඇතෙක් පහළ වුණා. ඔය වස්තු 7ට කියනවා සහජාත වස්තු කියලා. දැන් කියන්න ඒ 4 මහා නිදානේ ඔබේ දෑහට පේන්න තියෙනවද? තියෙනවද? තියෙනවා? තියෙනවා නම් තියෙනවා කියන්නේ නැත්තම් නෑ කියන්න. තියෙනවද? එන්නේ නැනේ සද්දයක්. මගේ ඇස් දෙකට නම් පේන්නේ නැහැ. ඊළඟට කාන්තකස්සයා ඔබේ ඇහැට පේන්න තියෙනවද? අහසින් යන ඇතා පේන්න ඉන්නවද? චන්න තෙරුම් පේන්න ඉන්නවද? කාලුදායි තෙරුම් පේන්න ඉන්නවද? මගේ බුදුරජාණන් වහන්සේ පේන්න ඉන්නවද? යසෝදරාව පේන්න ඉන්නවද? අනිත් වස්තුව ජයසිරි මහ බෝධීන් වහන්සේ පේන්න ඉන්නවද? සාදු සාදු උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේ අනුරාධපුර උඩමළුවේ අදටත් දකින්න ලැබෙනවා. নমස්කාර වේවා. ඉපදුන වෙලාවෙම ඉපදිච්ච සම්බුදු වන විට මේ ශරීරයේ පිටුපස්ස හේතු වෙලා තිබුණු වෘක්ෂය තමයි ජයසිරි මහ බෝධීන් වහන්සේ. අදටත් දකින්න ලැබෙනවා. අදටත් දකින්න ලැබෙනවා. සම්බුදු වන මොහොතේ දකුණු පැත්තට තිබුණ ශාඛාව